නංගි මල්ලි. දැන් මම ඔයාලට මුලින්ම 11 වසරේ පළවෙනි පාඩම තමයි තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා පාඩම මම මුලින්ම කියලා දෙන්න ගන්නේ. තාත්වික සංඛ්‍යා පාඩම යටතේ ඔයාලට නිකිල, ප්‍රකෘති සංඛ්‍යා, පරිමේය සංඛ්‍යා, අපරිමේය සංඛ්‍යා, තාත්වික සංඛ්‍යා කියන්නේ මොනවද කියලා ඔයාලට අපිට මට කියා දෙන්න පුළුවන් දැන්. මුලින්ම දැන් අපි කුලකයක් මොක කියන්නේ මොකද්ද බලමු. කුලකයක් ලියනවා නම් අනිවාර්යෙන් මේ වරහන් දෙක ඇතුලේ තමයි කුලකයක් ලියන්නේ. දැන් අපි සංඛ්‍යා කුලකයක් ලියන්න කිව්වොත් එහෙම දැන් සංඛ්‍යා කුලකයක් බලමු. අපි නිකිල සංඛ්‍යා කුලකයක් ලියන්න කියමුකෝ. එතකොට නිකිල වලට එනවා 0 එනවා 1 එනවා 2 එනවා 3 එනවා. ඒ පැත්තේ මෙහෙම දිගටම යන්න පුළුවන්. ඊට අමතරව ඍණ සංඛ්‍යාත් එනවා. ඍණ 2 එහෙනම් මේ පැත්තට යන්න ඕනේ. අපි දැන් සංඛ්‍යා නෙමෙයි අපිට සංඛ්‍යා කුලකයක් තමයි ලියන්න කිව්වේ. සංඛ්‍යා කුලකයක් ලියනකොට මේ වරහන් දෙක දානවා. වරහන් දෙක තමයි සංඛ්‍යා කුල කියන්නේ කුලකයක් ලියනවා නම් මේ වරහන් ඇතුලේ තමයි ලියන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන මුලින්ම නිකිල සංඛ්‍යාව. නිකිල කියන්නේ දැන් නිකිල සංඛ්‍යාවල දැන් අපිට මොකක් හරි ප්‍රශ්නයක නිකිල සංඛ්‍යාව ගැන දීලා තිබ්බොත් එහෙම මේක තමයි නිකිල සංඛ්‍යාවල සංකේතය කියන්නේ. නිකිල සංඛ්‍යාව හඳුන්වන ඉසෙට් අකුර තියෙනවා. ඉසෙට් අකුර විදිහට තමයි නිකිල සංඛ්‍යාව කියන කුලකය හඳුන්වන මේක තමයි මේ සංකේතය. දැන් අපිට ගානක මේ මෙහෙම දීලා තිබ්බොත් එහෙම මේ තමයි නිකිල සංඛ්‍යාව. ඉසෙට් අකුර වැඩි. දැන් නිකිල සංඛ්‍යාව වලට එනවා 0 එනවා 1 2 3 4 5 එම දිගට මේ සංඛ්‍යා ගන්න පුළුවන්. ඊට අමතරව ඍණ සංඛ්‍යා එනවා. ඒතකොට ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 එහෙම ඍණ සංඛ්‍යා කියන්නේ නිකිල සංඛ්‍යා වලට දැන් නිකිල සංඛ්‍යා කුලක ලියන්න කිව්වොත් එහෙම අපි ලියන්න ඕනේ සමානයි 0 එනවා 1 එනවා 2 එනවා 3 එනවා එහෙම දිගටම එනවා. මේ වරණතුයි දාන්න ඕනේ. ඊට අමතරව දැන් 1 කිව්වොත් ධන 1යි ඍණ 1යි දෙකම එනවා. ධන ඍණ දැන් 3 කිව්වොත් ධන 3 ඍණ 3යි ඔක්කොම. ඒ කියන්නේ අපි නිකිල කියන්නේ ඍණ පැත්තේ ඍණ සංඛ්‍යයයි බිඳුවයි ධන පැත්තේ ධන සංඛ්‍යය. ධන කියන්නේ 1 2 3 එහෙම සංඛ්‍යා තමයි නිකිල කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ ප්‍රකෘති සංඛ්‍යා. ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ දැන් අපි දන්නවනේ 1 2 3 4 ඒ කියන්නේ ධන පැත්තේ එකේ ඉඳන් වැඩි වෙන විදිය තමයි ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ. ප්‍රකෘති සංඛ්‍යා කුලක ලියන්න කිව්වොත් එහෙම බිඳුව එන්නේ 1 2 3 ඒ ටික තමයි ප්‍රකෘති සංඛ්‍යා. ඍණ සංඛ්‍යා එන්නේත් නැහැ. දැන් නිකිල වලට ඍණ පැත්ත ආවනේ. ප්‍රකෘති සංඛ්‍යා වල ඍණ පැත්තක් එන්නේ නැහැ. ධන සංඛ්‍යා ටික විතරයි. ඊට පස්සේ පරිමේය සංඛ්‍යා කිව්වොත් එහෙම දැන් නිකිල අර ප්‍රකෘති සංඛ්‍යා හඳුන්වන්නේ මේ එන්න අකුර වැඩි. ප්‍රකෘති සංඛ්‍යා වල හඳුන්වීම තමයි ඒ කියන්නේ සංකේත තමයි හැඩේ. පරිමේය සංඛ්‍යා හඳුන්වන්නේ මෙහෙම Q හැඩේ. Q හැඩ දාලා මෙහෙම කරා. ඒ තමයි පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා ගත්තොත් එහෙම භාග සංඛ්‍යා තියෙනවානේ දැන්. අපිට දැන් 2 කිව්වොත් එහෙම 2 කියන සංඛ්‍යාව භාගයක් විදිහට ලියන්න පුළුවන්නේ. ලියන්න පුළුවන් 2 යට 1. මේකත් 2යිනේ. මේකත් 2ට සමානයි. එහෙම නැත්නම් 4 බෙදීම 2 කිව්වත් මේකත් 2ට සමානයි. පරිමේය සංඛ්‍යා ගත්තොත් එහෙම පරිමේය සංඛ්‍යාවල හැඳින්වීම ගත්තොත් දැන් අපි ඒ කියන්නේ පොදුවේ ගන්නවා A බෙදීම B කියලා. කියන්නේ භාග විදියට ලියන්න පුළුවන්. මේ AB කියන්නේ මොනවද? AB කියන්නේ නිකිල සංඛ්‍යා. දැන් නිකිල සංඛ්‍යා වල අපි මොනවද කිව්වේ? බිඳුව ගන්න පුළුවන්කෝ ධන සංඛ්‍යා ටික ගන්න පුළුවන් ඍණ සංඛ්‍යා ගන්න පුළුවන්. දැන් මෙතන මේ AB වෙනුවට නිකිල සංඛ්‍යා ඕන එකක් ලියන්න පුළුවන්. ඊට අමතරව කවදාවත් මේ B කියන එක බිඳුවට සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ලිව්වොත් පහ බෙදීම බිඳුව කියන එක අර්ථ දැක්කෙන්නේ නැහනේ. මෙහෙම ලියන්න බෑ. බිඳුව බෙදීම පහ කියලා ලියන්න පුළුවන්. ඒ වුණාට පහ බෙදීම බිඳුව කියලා ලියන්න බෑ අපිට. ඒකින්ද දැන් මේම පරිමේය සංඛ්‍යා ලියද්දි මේ විදිහට ලියන්න පුළුවන්. එක මේක ඒ කියන්නේ එක නීතියක් තියෙනවා ඒගොල්ලන්ගේ මේ B කියන එක බිඳුවක් එන්න බෑ. ඊට අමතරව මේ B කියන එක ඒ කියන්නේ ධන නිකිල. B වලට ගන්න පුළුවන් ධන දැන් මෙතන නිකිල කියලා දීලා තියෙනවානේ AB මේ නිකිල කිව්වොත් ධන ඍණ දෙකම ගන්න පුළුවන්නේ. අපිට B වලට ගන්න පුළුවන් ධන නිකිල විතරයි. ඍණ නිකිල ගන්න බෑ. ඉතින් අපිට ඍණ පහ බෙදීම 10 ගත් ඍණ පහ බෙදීම 2 ගත්තොත් එහෙම ඍණ පහ බෙදීම 2නේ. ඒතොර මේකේ ඍණ සංඛ්‍යාව ඍණ පරිමේය සංඛ්‍යාවක් වුණාට මේ දෙක ධන නිකිලයක්. මේක තමයි මේක උඩේ ඍණ නිකිලයක්. දැන් අපිට ඒකට ධන ඕනේ ඍණ ඕන එකක් ගන්න පුළුවන්. මේ B එක විතරක් අපි ගන්න ඕන ධන නිකිලයක්. දැන් නිකිල සංඛ්‍යාවල තියෙන ධන නිකිල ඍණ නිකිල. දැන් නිකිල වලට අපි කිව්වනේ බිඳුවෙන් ධන පැත්ත ගන්නත් පුළුවන් ඍණ පැත්ත ගන්නත් පුළුවන් කියලා. මේ ධන පැත්තට කියන්නේ අපි ධන නිකිල. මේ ඍණ පැත්ත කියන්නේ ඍණ නිකිල කියලා. දැන් ධන නිකිල හඳුන්වන්නේ දැන් ඉසෙට් නිකිල ධන සංඛ්‍යාව නම් ධන ඍණ නිකිල නම් ඍණ එක ඍණ. ඒක තමයි ඍණ නිකිල.
හරි දැන් අපි බැලුවා නිකිල කියන්නේ මොනවද කියලා බැලුවා ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ මොනවද කියලා බැලුවා පරිමේය සංඛ්‍යා මොනවද බැලුවා. දැන් අපි බලමු අපරිමේය සපරිමේය සංඛ්‍යා කියන්නේ මොකක්ද කියලා. දැන් සරල රේඛාවක් ගත්තොත් ළමයි එතන බිඳුව තියෙනවා. මේ පැත්තේ ධන 1 ධන 2 ධන 3 මේ පැත්තෙන් ඍණ 1 ඍණ 2 මෙහෙම ඍණ 3 එහෙම යන්න පුළුවන් නේ. මේ තමයි නිකිල. ඊට අමතරව දැන් අපි කිව්වා ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ මේ ධන පැත්ත විතරයි. ප්‍රකෘති සංඛ්‍යා. නිකිල කියන්නේ ඔක්කොම සංඛ්‍යා ටික ප්‍රකෘති වෙන්නේ ධන පැත්ත විතරයි. ඍණ පැත්තක් එන්නේ නැහැ ප්‍රකෘති සංඛ්‍යාවලට. පරිමේය සංඛ්‍යා කියන්නේ අපිට මේ කිව්වා A බෙදීම B. මේ AB කියන්නේ නිකිල කියලා. නිකිල ඊට අමතරව තව කොන්දේසියක් කිව්වා B කියන එක කවදාවත් බිඳුව වෙන්න බෑ. ඊට අමතරව B කියන එකට ගන්න පුළුවන් ධන නිකිල විතරයි. මේව කිව්වනේ මේ තමයි පරිමේය සංඛ්‍යා. දැන් අපිට පරිමේය සංඛ්‍යා වලට උදාහරණ ගන්න පුළුවන් 5 බෙදීම 2 4 බෙදීම 1 4 බෙදීම 3 4 බෙදීම 1ත් පුළුවන් එහෙම. ඍණ 3 බෙදීම 2 මේ තමයි පරිමේය සංඛ්‍යා. අපි ඒවා සරලකමද ලකුණු ගන්න ඍණ 3 බෙදීම 2 කිව්වොත් එහෙම මෙතනනේ ඍණ 3 බෙදීම 2 කියන්නේ 1.5. මෙතනනේ. ඊට අමතරව 5 බෙදීම 2 කිව්වොත් 1.5. මේ වගේනේ. දැන් මෙතන නිකිලත් මාක් කරා පරිමේය සංඛ්‍යාවත් මාක් කරා. ඊට අමතරව දැන් මේ සරල රේඛාව මත ලකුණු කරන්න බැරි ඒවා තියෙනවා. ඒ කියන්නේ දැන් පරිමේය සංඛ්‍යා කියන්නේ මේ A බෙදීම B විදියට ලියන්න පුළුවන් නේ. දැන් මේ විදියට ලියන්න බැරි සංඛ්‍යා තමයි අපි අපරිමේය සංඛ්‍යා විදියට ගන්නෙ. දැන් මේගොල්ලෝ අපරිමේය සංඛ්‍යා කියලා අපි හඳුන්වන්නේ සරල රේඛාව මත අපි ලකුණු ගන්න පුළුවන්. නිකේ ලකුණු ගන්න පුළුවන් 1 2 3 ඍණ පැත්තට පුළුවන්. පරිමේය සංඛ්‍යා ලකුණු ගන්න පුළුවන් නේ. දැන් අපරිමේය සංඛ්‍යා කියන්නේ සරල රේඛාව මත ලකුණු ගන්න බෑ. ඒ කියන්නේ මේ A බෙදීම B විදියට ලියන්න බැරි සංඛ්‍යා තමයි අපරිමේය සංඛ්‍යා. අපි ඒකට උදාහරණයක් ගත්තොත් එහෙනම් මූල 2 මූල 3 මූල 5 5 මේ 5 කියන අපි ගණන් වල ලේසියෙන් 22 බෙදීම 7 කියලා ලිව්වට මේක ඒ කියන්නේ අපිට සරල රේඛාව මත ලකුණු ගන්න බෑ. අපි මේ ආසන්න වශයෙන් තමයි මේ වගේ ගන්න ගණන් හදන්න ලේසි වෙන්න. ඒකෙන්ද අපරිමේය සංඛ්‍යා කියන්නේ සරල රේඛාව මත ලකුණු කරන්න බෑ. කියන්නේ පරිමේය නොවන සංඛ්‍යා. දැන් අපිට පරිමේය විදිහට ලියන්න බැරි සංඛ්‍යා තමයි පරිමේය සංඛ්‍යා. උදාහරණ තමයි මේවා. තේරුණාද? ඒ කියන්නේ අපිට සරල රේඛාවක් මත නිකිල ලකුණු ගන්න පුළුවන් පරිමේය සංඛ්‍යා ලකුණු ගන්න පුළුවන්නේ. ඒ විදිහට ලකුණු කරන්න බැරි සංඛ්‍යා තමයි අපිට අපරිමේය සංඛ්‍යා විදිහට ලියන්න පුළුවන්. උදාහරණ තමයි මේවා. දැන් මේ මූල 2 කියන එක මේක මත ලකුණු ගන්න බෑ. තේරුණාද? ඒවා තමයි අපරිමේය සංඛ්‍යා කියන්නේ. හරිනේ. දැන් අපි අපරිමේය සංඛ්‍යා කියන්නේ මොනවද කියලා අපි බැලුවා. අපරිමේය සංඛ්‍යාවල මේක ලාමයකක් තියෙනවා. අපි ඒක හඳුන්වන්නේ දැන් පරිමේය සංඛ්‍යා නම් Q නේ. Q මේ සංකේතනේ. ඒ තමයි පරිමේය සංඛ්‍යා. අපරිමේය සංඛ්‍යා විදිහට අපි වෙනම එකක් නෑ. අපි ඒක ගන්න මේ සංකේතය මෙතනින් ඩෑෂ්. ඒ කියන්නේ මේම ඉරක් දැම්මකම මේ තමයි අපරිමේය සංඛ්‍යාවල සංකේතය. පරිමේය සංඛ්‍යාවල මේක තමයි. ඉතින් මෙතන උඩ ඉරක් දාන. ඒක තමයි පරිමේය සංඛ්‍යාවල සංකේතය. දැන් අපි බලමු සංඛ්‍යාවක දශම නිරූපණය. දශම නිරූපණය කියන්නේ මුලින්ම පරිමේය සංඛ්‍යාව බලමු. දැන් පරිමේය සංඛ්‍යාව වල 4 කියන්නේ පරිමේය සංඛ්‍යාව. භාගය කියන්නේ පරිමේය සංඛ්‍යාව. 211 බෙදීම 99 කියන්නේ පරිමේය සංඛ්‍යා. මම මේ ඔයාලගේ පොතේ තියෙන උදාහරණ ටිකක් තමයි ගත්තේ. දැන් පරිමේය සංඛ්‍යා කියන්නේ මෙහෙම ලියන්න පුළුවන්. ඒ කියන්නේ 4 කියන එක අපි ලියන්න 4.0.0.0 දිගටම බිංදු ගොඩක් දැම්මත් ඒ තමයි 4. ඒ කියන්නේ 4.0.0 කීයක් දැම්මත් ඒක තමයි අපි 4නේ. දැන් භාගය කියන්නේ 0.5. 0.5 කියන්නේ මෙහෙම ලියන්නත් පුළුවන්. ඊට අමතරව 0.5යි 0.0 කොච්චර ලිව්වත් 0.5නේ. මේක 211 බෙදීම 99 අපිට මෙහෙම ලියන්න පුළුවන්. දැන් මේකේ දැන් මේ බිංදු කියන එක දැන් මේක දිගටම යනවානේ මෙහෙම. මේකේ බිංදු යනවා. දැන් මේකේ 0.5යි මෙතන 5යි පහෙන් පස්සේ බිංදු දිගටම යනවා. පහෙන් පස්සේ බිංදු දිගටම යනවා. දැන් මේකේ 211 බෙදීම 99 කියන්නේ 2.13යි 1.3යි 1.3යි 1.3. ඒ කියන්නේ මේ එක රටාවක්නේ. රටාවක් තමයි දිගටම යන්නේ. දැන් 1.3යි මෙහෙම දිගටම යන්නේ රටාව. දැන් මෙතන බිංදුව කියන්නේ බිංදුවනේ මේ රටාව තමයි දිගටම යන්නේ. දැන් මෙහෙම සංඛ්‍යාවක් මෙහෙම දශම විදිහට ලියද්දි මෙහෙම දශම ස්ථානයෙන් පස්සේ මෙහෙම රටාවක් විදිහට යන එක අපි කියනවා සමාවර්තන වීමක් කියලා. අපි ඒක හඳුන්වන්නේ සමාවර්තන වීමක් කියලා. දැන් සමාවර්තනය වෙනකොට අපිට ඕනනම් පුළුවන් මෙහෙම බිංදුව විදිහට මෙහෙම කියන්නේ 4.0 දිගටම බිංදුව කියන්නේ මෙතන දිගටම යන්නේ බිංදුව. බිංදු යනවා නම් අපි හඳුන්වනවා මේක අන්ත දශමයක් කියලා. දශම සංඛ්‍යාවන් අපි මේ හඳුන්වන්නේ මේ 4න් ඒ කියන්නේ දශම ස්ථානයෙන් පස්සේ මේ දිගටම බිංදු යනවා නම් අපි ඒක හඳුන්වන්නේ අන්ත දශමයක් කියලා. බිංදුව නොවන එකක් නම් සමාවර්ත දශමයක්. ඒ කියන්නේ දැන් මෙතන මේ දැන් 211 බෙදීම 99 කියන එකේ
මෙතන යන්නේ ඒ කියන්නේ 2.0 මෙතන බිඳුනේ වෙන යන්නේ. ඒ කියන්නේ 1.3 1.3 1.3 1.3 කියන්නේ යන්නේ. ඒතොර මෙතන බිඳු නැති ඒවා සමාවර්ත දශම, බිඳු වෙන ඒවා අන්ත දශම. දැන් මේකේ බැලුවොත් 4 භාගය මේවා එන්නේ අන්ත දශම. මේකේ වෙන්නේ සමාවර්ත දශම. මේ හැම පරිමේය සංඛ්‍යාවක්ම එක්ක අන්ත දශමයක් එක්ක සමාවර්ත දශමයක් වෙනවා. දැන් අපි අපරිමේය සංඛ්‍යාවක් ගත්තොත් දැන් මෙතන පරිමේය සංඛ්‍යාවල 4.0 එහෙම එකක් එනවා. දැන් මෙතන කියන්නේ සීමාවක් තියෙනවා. ඒ කියන්නේ 4.0 කියලා දැන් මෙහෙම සීමාවක් තියෙනවා. දැන් මේ අපරිමේය සංඛ්‍යාවල දැන් මූල දෙක කියන්නේ අපරිමේය සංඛ්‍යාවක අපි ඉස්සෙල්ලා කිව්වනේ. මූල දෙකේ කවදාවත් මේක ඉවරයක් වෙන්නේ නැහැ. 1.4 1 4 2 ඉතින් මෙතන රටාවකුත් නැහැනේ. මෙහෙම දිගටම යනවා. ඒවා තමයි අපි අපරිමේය සංඛ්‍යා කියලා හඳුන්වන්නේ. දැන් පරිමේය සංඛ්‍යාව නම් දැන් භාග කියන්නේ 0.5 මෙතන නතර වෙනවනේ. අපිට ඕන නම් මෙහෙම බිංදු දාගෙන යන්න පුළුවන්. ඒත් මෙතනින් නතර වෙනවනේ. දැන් මෙතනත් 211 බෙදීම 99 කියන්නේ 2.1 නතර වෙනවනේ. අපිට කැමති නම් මෙහෙම ලියන්න පුළුවන්. දැන් මේකේ එහෙම නතර වීමක් නැහැ. ඒක රට ඒ කියන්නේ මෙතන දැන් මේකේ ඕන අපිට දැන් මෙහෙම නතර වෙනවා කියලා කියන්නේ ඒත් නතර වීමක් නැහැ. දිගටම දැන් තව එහෙම යනවා. එහෙම තමයි පරිමේය සංඛ්‍යාව. එහෙම තමයි පරිමේය සංඛ්‍යාව දශම නිරූපණය කරන්න පුළුවන්. අපි දැන් බලමු පූර්ණ වර්ගයක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපිට යම් කිසි සංඛ්‍යාවක් x කියන සංඛ්‍යාව ගමුකෝ. x කියන සංඛ්‍යාව තව මොකක් හරි සංඛ්‍යාවක වර්ගයක් විදිහට ලියන්න පුළුවන් නම් අපි මේ x කියන සංඛ්‍යාව පූර්ණ වර්ගයක් විදිහට හඳුන්වනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් 4 කියන්නේ 2 වර්ගයනේ. ඒ කියන්නේ 2 කියන සංඛ්‍යාවේ වර්ගය. එතකොට අපි මේ 4 කියන එක අපි හඳුන්වනවා පූර්ණ වර්ගයක් විදිහට. පූර්ණ වර්ගයක් කියන්නේ ඒක. යම් කිසි සංඛ්‍යාවක වර්ගයක් විදිහට ඒ සංඛ්‍යාව හඳුන්වන්න පුළුවන් නම් අපි ඒ සංඛ්‍යාව හඳුන්වනවා පූර්ණ වර්ගයක් විදිහට. ඊට පස්සේ කරණි කියන්නේ. කරණි කියන අපි ගන්න අපරිමේය සංඛ්‍යාව. දැන් අපි මූල දෙක කියන සංඛ්‍යාව මූල දෙක කියන්නේ 1.4යි 1.4 මෙහෙමනේ. ඒ කියන්නේ මේ සංඛ්‍යාව අපරිමේය සංඛ්‍යාව. ඒකින්ද අපරිමේය සංඛ්‍යාව තමයි අපි කරණි කියලා ගන්නෙ. දැන් අපි ගමුකෝ මූල 4 කියමුකෝ. මූල 4 කියන්නේ 2යිනේ. මේ 2 කියන සංඛ්‍යාව පරිමේය සංඛ්‍යාව. පරිමේය සංඛ්‍යාව කරණි වෙන්නේ නැහැ. අපරිමේය සංඛ්‍යාව තමයි කරණි විදියට අපි ගන්නෙ. තේරුණාද? ඒ කියන්නේ මූල දෙක කියන්නේ 1.4 1.4 කියන්නේ මේක අපරිමේය සංඛ්‍යාව. අපරිමේය සංඛ්‍යාව සියල්ලම කරණි කියලා අපි හඳුන්වනවා.